ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් එහෙමත් නැත්නම් පෙරදිග ධාන්‍යාගාරය නමින් හඳුන්වන මේ පුංචි ලංකාද්වීපයේ ඉතිහාසය මහා පුළුල් පරාසයක විහිදෙලා තියෙනවා. එවැනි පුළුල් පරාසයක විහිදී අපේ ඉතිහාසයේ එක් ස්වර්ණමය යුගයක් ආරම්භ කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්න හිතුවේ. ඔහු ආර්යයන් හා යක්ෂ ගෝත්‍රිකයන් එක්සේසත් කළ මුල්ම පාලකයාද වෙනවා. අනුරාධපුරය අගනුවරක් ලෙසින් දියුණු කළේද මෙතුමා විසින්. ඉතින් ඔහු තමයි අපි කවුරුත් අසා ඇති පණ්ඩුකාභය රජතුමා. ඒ නිසා අපි අද හිතුවා පණ්ඩුකාභය රජු ගැන තොරතුරු ඔබට ගෙනීමට. අපේ කලින් වීඩියෝවල පණ්ඩුකාභය රජුට පෙර මෙරට පාලනය කළ පාලකයන් ගැන සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට ලක්දිව රජ පෙළපත පිළිවෙලින් මතක ඉදින විදිහට දැනගන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. පණ්ඩුවාසදේව රජුගේ එකම දියණිය වූ උන්මාද චිත්‍රාවගේ උපතේදී ඇය පුතෙකුට උප්පත්තිය ලබා දුනහොත් සිය මාමාවරුන් මරා දමා නියත වශයෙන් රජවන බවට නක්ෂත්‍ර විශාරදීන් විසින් පැවසූ කරුණ මුල් කර ගනිමින් සිය සහෝදරයින් විසින් ඇයව එක්ටැම්ගයක සිර කිරීමට තරම් අකාරුණික වෙනවා. ලස්සන රෝසබුවක් හිමි වී තිබූ තාරුණ්‍ය වියේ පසු වූ ඇයව එක්ටැම්ගයක සිර කළත් ඇගේ ප්‍රේමය, ඇගේ හැඟීම් සිර කිරීමට නම් ඇගේ සහෝදරයින්ට හැකි වුණේ නෑ. ඇගේ ප්‍රේමයේ හිමිකරු වූයේ දීඝගාමිනී කුමාරයායි. ඔහු චිත්‍රාවගේ මවගේ සොහොයුරා වූ දීඝායු කුමාරයාගේ පුත්‍රයයි. මේ දීඝායු කුමරු දිගාමඩුල්ලේ යක්ෂ ගෝත්‍රික කුමරියක සමග විවාහ වීමෙන් පසුව ඔවුන්ට දාව උපත ලැබූ කුමාරයා තමයි මේ දීඝගාමිනී නමින් හඳුන්වන්නේ. මින් පෙර උන්මාද චිත්‍රාව නෙත ගැටී නොතිබුණු දීඝගාමිනී කුමාරයාට ඇගේ රුව ගැන නොයෙකුත් කතා අසන්නට ලැබී තිබුණා. එම නිසාම ඇයව දැක ගැනීමට දීඝගාමිනී කුමාරයා මහත් උනන්දුවක් දැක්වුවා. ඇයව දැක ගැනීමේ ආශාව නිසාම ඔහු උත්සාහය නම් අතහැරියේ නැහැ. ඉතින් ඔහු මුලින්ම උන්මාද චිත්‍රාවගේ එක්ටැම්ගේ ආරක්ෂාවට යොදවා තිබූ චිත්‍රරාජ හා කාලවේල යන යක්ෂ ගෝත්‍රිකයින් දෙදෙනා සමග මිත්‍රත්වයක් ඇති කරගන්නවා. මෙසේ ඉක්මනින් ඔවුන් අතර මිත්‍රත්වය වැඩි වර්ධනය වීමට හේතු වන්නට ඇත්තේ දීඝගාමිනී කුමාරයාගේ මවත් යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වීම නිසා බවයි කියවෙන්නේ. මේ මිත්‍රත්වය උදව්වෙන් උන්මාද චිත්‍රාව දැක ගැනීමට එක්ටැම්ගයට පිවිසි දීඝගාමිනී කුමරු පළමු දැක්මෙන්ම ඈ හා ප්‍රේමයෙන් බැඳුණු බවයි සඳහන් වෙන්නේ. මෙසේ බාධා මැද්දේ දළුලා වැඩුණු උන්මාද චිත්‍රා දීඝගාමිනී ප්‍රේමය ලොවට හෙළිවන්නේ දීඝගාමිනීට දාව චිත්‍රා කුමරිය ගැබ්ගෙන තිබූ නිසායි. ඉතින් උන්මාද චිත්‍රා ගැබ්ගෙන තිබූ බවට දැනගත් ඇගේ සහෝදරයින් ඇයව මරණයට පත් කිරීමට සාකච්ඡා කළත් පසුව සියලු දෙනාගේ එකඟතාවය මත ඇයට පුතෙක් ලැබුණහොත් පමණක් ඔහුව මරණයට පත් කිරීමට තීරණය කරගත්තා. ඇගේ නූපන් දරුවාගේ ආරක්ෂාව ගැන සිතා බැලූ චිත්‍රා කුමරිය සමවයස් සහිත ගැබක් ඇති කාන්තාවක් හොර රහසේම මාලිගාවට ගෙන්වා ගත්තා. ඉන්පසු එම කාන්තාවට උපන් දියණිය සමග තම පුතුව මාරු කර
කිසිවෙකුටත් දැනගත නොහැකි ආකාරයෙන් ඔහුව දොරමඩලාව නම් ගම්මානයට පිටත් කර යැවූ බවයි සඳහන් වෙන්නේ. ඉතින් දොරමඩලාව නම් ගොපළු ගමට යැවූ මේ පුංචි කුමාරයා හැදී වැඩෙන්නේ ඒ ගමේ නායකයා වූ පරුමුඛගේ නිවසේ. ඒ කෙසේ වෙතත් වැඩිකල් නොගොස් චිත්‍රාවගේ සහෝදරයින්ට මේ රහස් ගනුදෙනුව දැනගන්නට ලැබුණා. එයින් කෝපයට පත් ඇගේ සහෝදරයින් මුලින්ම ඒ කෝපය පිට කරන්නේ දීඝගාමිනීට එක්ටැම්කියට යාමට උදව් උපකාර කළ චිත්ත රාජ හා කාලවේල යන යක්ෂ ගෝත්‍රිකයින් දෙදෙනාව වදගල කන්දේදී හිසගසා මරා දැමීමෙනුයි. ඇතැම් ජනප්‍රවාදවල නම් සඳහන් වන්නේ ඔවුන් දෙදෙනාගේ ආත්මයන් කුමරුන්ව ආරක්ෂා කළ බවයි. මෙතනින් පසුව තමයි කුමාරයාගෙන සොයමින් ඔහුව මරා දැමීමට සිය මාමාවරුන් උත්සාහ කරන්නේ. කුමාරයා හැදී වැඩෙන්නේ දොරමඩලාව නම් ගොපළු ගමේ බව දැනගත් මාමාවරුන් තම සේනාවන් දොරමඩලාවට යවා මුළු දොරමඩලාවම ගිනිපත් කළා. එයිනුත් සෑහීමකට පත් නොවූ ඔවුන් දොරමඩල ගමේ දරුවන් දියනාමින් සිටි ස්ථානයකටද පැමිණ එහි සිටින සියලුම දරුවන්ද මරා දමනු ලැබුවා. දිය කෙලිමින් සිටි මේ කුමාරයා ගස්පෙනයක් තුලට රිංගාගත් අවස්ථාවකදී මේ සිදුවීම සිදුවී තිබූ නිසා එහිදීද කුමාරයාගේ ජීවිතය ආරක්ෂා වෙනවා. මේ කිසිම අවස්ථාවකදී නම් කුමාරයාව මරා දැමීමට මාමාවරුන්ට අවස්ථාවක් නොලැබුණු බවයි සඳහන් වෙන්නේ. ඉතින් පණ්ඩුකාභයයි නම් තබනු ලැබූ මේ කුමාරයා කාලයේ ඇවෑමෙන් 16 වියට එළඹුණු පසු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට රුහුණේ පණ්ඩුල නම් බ්‍රාහ්මණයා වෙතට යොමු වුණා. ශිල්ප ශාස්ත්‍ර හදාරා නිම වූ පසු තරුණ වියට එළඹුණු කුමාරයා තමන් ප්‍රගුණ කළ ශිල්ප ශාස්ත්‍ර උපයෝගී කරගනිමින් යුද වැදීමට සූදානම් වුණා. පණ්ඩුල බ්‍රාහ්මණයා කුමාරයාගේ උරුමය පිළිබඳ පවසා සේනා රැස්කොට තම පුත්‍රයා වූ චන්ද්‍රගේද සහාය කුමාරයාට ලබා දී තිබෙනවා. මේ සේනාවන් පිරිවරාගෙන මාමාවරුන් සමග යුද කිරීමට යන අතරමඟදී කුමාරයාට පාලි නම් කුමරියව මුණ ගැසීම සිදු වෙලා තියෙනවා. ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති වූ ඔහු පාලි කුමරියව විවාහ කරගත් බවයි සඳහන් වෙන්නේ. පාලි කුමරිය පණ්ඩුකාභය කුමාරයාගේ මාමා කෙනෙකු වූ ගිරිකණ්ඩ ශිවගේ දියණියයි. මේ නිසා ගිරිකණ්ඩ ශිව සිය දියණියව නැවත ගෙන්වා ගැනීම සඳහා හමුදාවන් පිටත් කර යවා තිබෙනවා. නමුත් එම හමුදාවන් පරදවා දැමීමට පණ්ඩුකාභය කුමරුන් සමත් වූ බවයි කියවෙන්නේ. පණ්ඩුකාභය කුමරුගේ වැඩිමහල් මාමා වූ අභය එවකට රාජ්‍යත්වය දැරූ ඔහුගේ සහෝදරයා ගණතිස්සගේ සැලසුම් පිළිබඳ තොරතුරු හොර රහසේම පණ්ඩුකාභය කුමරුට පණිවිඩ මගින් යවා තිබෙනවා. ඉන්පසු මාමාවරුන් සමග යුද වැදීම සඳහා පණ්ඩුකාභය කුමරු සේනාවන් සමග පිටත්ව ගිය බවයි පැවසෙන්නේ. මේ අවස්ථාවේදී චේතිය නම් යක්ෂණිය වෙළඹකගේ වේශයක් ගෙන මේ ගමනට එකතු වූ බව ඇතැම් ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. තවත් සමහර ජනප්‍රවාදවල කුමරුන්ගේ උපත සිදු වූ මොහොතේම මේ චේතිය නම් වෙළඹගේ උපත සිදු වූ බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් සිය මාමාවරුන් 10 දෙනාගෙන් 8 දෙනෙක්ම
පණ්ඩුකාභය කුමරු සමග සටන් කිරීමට විශාල සේනාවක් සමග රැස්වීම සිදු වෙලා තියෙනවා. අභය හා ගිරිකණ්ඩ ශිව යන මාමාවරුන් හැර අනෙකුත් මාමාවරුන් 8 දෙනාගේ සේනාවන් සමග යුදවැදි පණ්ඩුකාභය කුමාරයා මාමාවරුන් 8 දෙනාව මරා දමා අවසානයේදී රාජ්‍යත්වය ලබා ගන්නවා. විජයාවතරණයෙන් පසු අප ලක්දිව රජවුණු පාලකයන් අතරින් පණ්ඩුකාභය රජු තමයි අපේ රටේ යක්ඛ, දේව, නාග හා රාක්ෂ යන ස්වදේශීය ජන කොට්ටාසවල සහයෝගය ඇතිව බලයට පත්වුණු පළමු රජතුමා. මරණයත් සමග උප්පත්තිය ලැබූ පණ්ඩුකාභය කුමාරයා ළමා කාලයේ සිටම හැදුනේ වැඩුනේ මෙරට දේශීය ජනතාව සමගයි. පරුමුඛ ඇතුළු යක්ෂ ගෝත්‍රික ජනයාගේ රැකවරණය යටතේ හැදුණු වැඩුණු පණ්ඩුකාභය කුමරු තමන්ට උරුම රජකම ලබා ගැනීමට සැලසුම් කරනු ලැබුවා. ඔහුගේ සිවිල් හමුදාව සම්පූර්ණයෙන්ම දේශීය ජනතාවගෙන් සැදුම්ලත් එකක් වූ බවයි කියවෙන්නේ. තමන්ට රජකම ලබා ගැනීමට උදව් උපකාර කළ නිසා පණ්ඩුකාභය අපේ යක්ඛයින් සමග එකතු වූ බවයි සඳහන් වෙන්නේ. ඉතින් මෙලෙස රාජ්‍යත්වයට පත් වූ පණ්ඩුකාභය රජතුමා ආගමික සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව කියවෙනවා. සෑම ආගමකටම එතුමා අනුග්‍රහය දක්වා තිබෙනවා. තමාහට රාජ්‍යත්වය ලබා ගැනීමට උදව් උපකාර කළ චිත්තරාජ කාලවේල, චේති, වලවාමුඛී වගේ යක්ඛයින් වෙනුවෙන් දේවාල පවා ඉදි කරවා දී තිබෙනවා. ඒ වගේම ජෛන හා බ්‍රාහ්මණ පූජකවරුන්ට තම තමන්ගේ ආගමික කටයුතු සිදු කරගෙන යාම සඳහා සිවිකා සහ සොත්ති නමින් ශාලා ඉදි කරවා දී තිබෙනවා. එපමණක් නොවේ, වෘක්ෂ වන්දනාව සඳහා වෛශ්‍රවණ දෙවියන්ට නුගගසකුත් ව්‍යාධ දෙවියන්ට තල්ගසකුත් වෙන් කිරීම සිදු කරලා තියෙනවා. මේ කරුණුවලට අමතරව අනුරාධපුරය රාජධානියක් ලෙස ගොඩනගන ලද්දේද පණ්ඩුකාභය රජතුමායි. එම නිසා අනුරාධපුර රාජධානියේ පළවෙනි පාලකයා වීමේ ගෞරවය පණ්ඩුකාභය රජතුමාට හිමි වෙනවා. ඔහු අනුරාධපුරය මෙරට අගනගරය බවට පත් කරනවා. අනුරාධපුරය සෑම නාගරික ලක්ෂණයකින්ම සමන්විත කරන්නට සමත් වෙනවා. මේ ආකාරයට ගොඩනගාගත් නාගරික පාලනයේ පළවෙනි නගර ගුත්තික, එහෙමත් නැත්නම් නගර පාලක තනතුර සිය වැඩිමහල් මාමා වූ අභයට පිරිනමනවා. නගර පාලනය පමණක් නෙවෙයි, ගමත් නගරයත් යාකර ග්‍රාම පාලනයත් සංවිධානය කර තිබෙනවා. ඒ ගම්මානයන්ට ග්‍රාම සීමා නියම කිරීමද සිදු වූ බවයි සඳහන් වෙන්නේ. තවද ප්‍රාදේශීය බලතල බෙදා දීමද මේ කාලයේදී සිදු වෙලා තියෙනවා. ඒ වගේම පණ්ඩුකාභය රජු විසින් අභය වැව, එහෙමත් නැත්නම් බසවක්කුල වැව, ගාමිණී වැව, ජය වැව ආදී වැව් ඉදි කිරීමත් සිදු කරලා තියෙනවා. මෙරට ප්‍රථම ස්ථාවර පාලන ක්‍රමයක් ස්ථාපිත කර වසර 70ක් පමණ මොහු රාජ්‍ය පාලනය කර ඇති බවයි සඳහන් වෙන්නේ. මේ ආකාරයට ඉතිහාසයට ස්වර්ණමය යුගයක් එක්කල පණ්ඩුකාභය රජු විශාල සේවාවන් රැසක් ඉටුකොට රාජ්‍ය පාලනය අවසන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට පණ්ඩුකාභය රජුගේ කතාව අපි අවසන් කරනවා. මේ වගේ තවත් කතාවකින් නැවත හමු වෙමු.